කොහොමද ඉතින් ඔයාලට අද පෙබරවාරි 8 ඉරිදා. ඉතින් අදත් මගේ මේ චූටි බ්ලොග් එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරයෙන් ඉල්ලනවා සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. අද ඉතින් නැගිටිනකොට කොහොමද අතමාර වුණා. ඉතින් අද ඉරිදානේ හැමදාම පාන්දර නැගිටිනවනේ. ඉතින් මම අද උදේම තේ හදලා රොටි හදන්න පටන් ගත්තා. හුඟ දවසකින් රොටි හදන්නේ. රොටි හදන්නෙම නෑ. ඉතින් පොල් ගන්නත් කම්මැලිනේ. ඒක නිසා ඉතින් රොටි හදනවා අඩුයි. මොනවා වුණත් ඉතින් මම අද රොටි හැදුවා. කලින් නම් ඉතින් හැමදේම හදන ඉන්දියාප් එහෙම මං කඩින් ගන්න නෑ. ඉතින් ගෙදරම තමයි කරන්නේ පිට්ටු. හැමදේම හදුවා. ඉතින් දැන් ඉතින් කාර්යබහුලයිනේ. වැඩටත් යන නිසා ඉතින් කම්මැලි ඉතින්. වැඩනේ දවසම ඉතින්. ඒ නිසා මොනවා වුණත් ඉතින් රොටි හැදුවා කොහොම හරි. ඒක මේ රොටි කන්න හදාගත්තේ හැදුවේ නෑ ඊයේ රෑ ඒවා. ඊයේ රෑ මම මේ බලමාළු හැදුවා. මිරිසට උනට කිරි දැම්මම. කිරි දාලා හදාගත්තා. ඒවත් එක තමයි අපි රොටි කෑවේ. දෝනි නම් කෑවේ සීනිත් එක්ක, පුතා කෑවේ චිලි පේස්ට් එකත් එක්ක. එහෙම තමයි රොටි කෑවේ. ඉතින් මම අදත් ඉස්සෝ තෙල් දානවා. සෙනසුරාදාත් ඉස්සෝ තෙල් දැම්මා. අදත් ඉස්සෝ තෙල් දානවා. ඉරිදා ඉස්සෝ තෙල් දැම්මේ ලුණු කොලත් එක්ක. ලුණු කොලත් එක්ක තමයි. සෙනසුරාදා නම් මගේ චිලි පේස්ට් එකනේ මම ඒකට දැම්මේ. අද මං කෑලි මිරිස් දාලා තමයි තෙල් දාගන්න යන්නේ. ලුණු කොලයි කෑලි මිරිසුයි ලුණු කරපිංචා රම්පේ ඔය ටික දාලා තෙලට දාගත්තා. සෝස් ටිකක් දාලා ඔය ඔක්කොම දාලා තෙල් දාගත්තා. ඉරිදා දවසේ හදපු ඉස්සෝ එකට සෙනසුරාදාකට නම් මගේ චිලි පේස්ට් එක දාගත්තේ. එදා අපි ගියානේ නිදහස් දවසේ මාළු ගන්න. මම වීඩියෝ එකේ දැම්මේ ගොඩක්ම මම මාළු ගන්න තමයි ඉතින් එදා ගියේ බදාද පොළනේ. පොළන මේ රෝල් පොළ නම් එච්චර සරු නෑ. මාළු පොළ නම් ටිකක් සරුයි. ඉතින් මාළු එහෙම තිබුණා මිනිස්සු හිටියා ගොඩක් සෙනඟ. ඉතින් එදාගෙන අපි ඉස්සෝ තමයි ඔය දෙසරකට ඔය මං හැදුවා ඒව හදලා ඉවර කරන්නත් ඕනේ. ගොඩක් කල් තියාගන්න බෑනේ. ඒ නිසා ඉතින් සෙනසුරාදා ඉරිදා දෙකේම ඉස්සෝ හැදුවා මම. ඉතින් ওই විදිහට ඉතින් ඉස්සෝ එක හදාගත්තා. අද ඉතින් පරිප්පු ඔය විදිහට තමයි හදාගන්නේ. එකටම කිරි දාලා ලිපේ තියාගන්න තමයි යන්නේ. ඔය විදිහට ඉතින් පරිප්පු පැඟෙන්න තියලා එකට ලුණු කහ මිරිස් ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා දාලා ඒකටම කිරි දාලා ලිපේ තිබ්බා. ඉතින් ටක් ගාලා රයිස් කුකර් එකට හාල් එකක් ගහගත්තා. ඉතින් ඉරිදා දවසේ ওই විදිහට තමයි හදාගත්තේ. බතුයි පරිප්පු කිරට ඉස්සෝ තෙල් දැම්මා. කොහොම තමයි ඉතින් ඉරිදා දවසේ දවල්ට කන්න හදාගත්තේ. ඉතින් මුලින්ම ඉතින් බත් බෙදන්නෙත් මටම තමයි අදත්. මොකද අනිත් අයට කන්න බෑ කිව්වා. මොකද රොටි කෑවනේ. 10 මාට විතර තමයි කෑවේ. ඉතින් අරට කන්න බෑ කිව්වා. ඉතින් මට තමයි මං අද බෙදාගත්තේ මුලින්ම ඉරිදා. එහෙනම් ඉතින් මං කන්න යන්නේ. thank you මාව අහන් හිටියට බලන් හිටියට ඔයාලා ඔක්කොටම බුදු සරණයි. මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලා හැමෝගෙන්ම. thank you.